උදෑසන ආලෝකය සබිත් දවසේ ස්වාමීන් වහන්සේ ලෝකතාව වස්තුන් වන පරිච්ඡේදයේ සබිත් ශල්ම සබිත් සමුදනේ ද කොටස් අද අපි සබිත් දෙසට තවදුරටත් පවසල් තමන් වහන්සේව සබිත් දවසේ ස්වාමීන් ලෙස හඳුන්වා තුන්වහන්සේට සොවන දෙමි. සබිත් යන කුමක්දේ අපි දැනටමත් දෙක ඇත්තම ඒ ශුද්ධ විවේකයේ සුත්පත් රැස්වීමක් සායව සා ඉස්රේල් අතර ඇති ලකුණක් නිකමයම් 20:11 ලෝකතාව වෙසිතන තෙන් නිකමයම් 31 10 සිට 10 දැන් අපි උන්වහන්සේ ඒ දවස ගත කළ සේවා කළ සා ඒ සැබේ අර්ථය ඉගෙනව ආකාරය නැරඹීම අපි උන්වහන්සේව අනුගමනය කරන විට සබිත් පැහැදිලි වූයේ එය රැගෙන යාමට බරක් නොවන පොරත ස්ථාපනය කිරීමට තැඟග මිනිසුන් පිටතට තැබීමට වෙටක නොවේ දියව ඇතුළු වෙන දොරටුවක්. පළමුව සබිත් ශුභාරංචිවලදී මෙතරම් තාරක ඇති කළේ මන්දී අපට සිහිපත් වී. යස්සාන්සි පැමිණෙන විට සමානයේ වැඩි නොකරන්නේ යන සරල ආව විට මිනිස් නීතිලිත් රාශියක් වෙඩි තිබුණේ. එම නීති සෑම පියවරකම සහ සෑම ස්පර්ශයකම නිර්වාචනය කිරීමට උත්සාහ කළ නමුත් ඒවා බොහෝ විට මූලික අරමුණ මගේ හරියයි. දිව්‍යන් වහන්සේ පැවසුවේ විවේක ගන්න රස වෙන්නේ මට ගෞරව කරන්නේ කියයි. උන්වහන්සේ දයාව පෙන්වන්නේ කියද පවසසක. යසේ 58 10-14 6 හොය දෙව්මනිගව සේවයේ කොටසක් ලෙස පූජ්‍යකවරුන් සබිත් වැඩි කළ අතර ඔවුන් වරදකරුවන් ලෙස නොසලකුණි. මතුව 12 නමස්කාරයේ අවශ්‍යතාව සහ දියව කාර්ය ලෙස සබිත් දවස් කාර්ය කිරීම නිවැරදි වෙන ඛණ්ඩ නීතිය දැනටමත් අඩංගුවේ. යස්සවන්සේ එම ලෝකයට පැමිණ සැක සහ සබිත් දවසද උන්වහන්සේ සබිත් අරමුණ ඉටු කළ සැක උන්වහන්සේ පරත ස්ථාපනය කළ සැක උන්වහන්සේගේ සබිත් සලකුණු දැස බලමු. ශුභාරංචි සබිත් දිනවලදී කළ සේව කිරීම හිතක් වාර්තාකාරය ඒ සම්පූර්ණ සාක්ෂියක්. කපර්ණවීමද බොහෝ දෙනෙකු වචනේ ඇසීමට රොස් වී සිටියේදී උන්වහන්සේ අපරිසුදු ආත්මයක් සුනඟගෙන් එළුව වෙදහසුවට ලක් වූ මානසික නිදහස් කළ සැක. මෙරික් 1 වෙස 1 සිට වෙස 8 ලෞක 4 31 හිත එදිනම උන්වහන්සේ පැත්සගෙන අන්දම්ම උනන් සේව කළ සැක එවිට ඇය නැගිට සේවය කිරීමට පටන් ගත්තේ යව් මරක් 1 වෙස 9 සිට 31 ලෞක 4 38 39 තවත් සබිත් දවසක සුනුගාගයකද උන්වහන්සේ වියලි අතක් ඇති මානසිකව මැද සිටීමට කැඳව සැක උන්වහන්සේ පාලකයන්ගෙන් සරල පර්ශනයක් ඇස් සැක සබිතද යහපත් කිරීම හා හානියක් කිරීම නීතියෙන් කොළද ජීවිතය බේර ගැනීම හා මරා දැමීම නීතියෙන් කොළද ඉන්පසු අත්‍යත තත්ත්වයට පත් කළ සැක මරිගුතන් 1 සිට 5 බිත්සද පපුණු අසලදී උන්වහන්සේ අවුරුදු 38ක් අඩපණුවේ සිටි මානසිකව මොනගස් නැගිට තම පැදර රැගෙන ඇවිදීමට අන කළ සැක සහ ඕ ඇවිද්දේ ඒ සබිත් දවසදී යහන් 5 1 සිට 16 තවත් සිනුගාගයකද උන්වහන්සේ අවුරුදු 18ක් කන්ද නම් සිට සතුරෙක් දොඩු සැක. උන්වහන්සේ සතුරේ නඹ නිදහස් වී ඇතිය කිය ඇයපට අත තබූ සැක එවිට ඇය කළුන් වූ දිව්‍යන් වහන්සේට පරිශස කළේ ලෝක 10 දෙහේ සිට 10. පාලකයෙකුගේ නිවසේ සබිත් භෝජනයක් අතරතුර උන්වහන්සේ සතේ අසමාන ඉදින්ම වෙළඳ සිටි මානසිකව සේව කර නැවතත් ඇස් සැක සබිත් දවසදී තම පැතරයක් හා ගවයෙක් ලිඳකට වැටුණොත් වහාම ඌ එළියට නොගන්න නෙඹුලාගෙන කවුද? ලෝක 14 1 සිට හොය සා යෙරුසලමේදී උන්වහන්සේ උපතින් අන්ධ වූ මානසිකට පෙනුම ලබාද සිල්වීම් සුදා ගැනීමට යවසක මිනිස් පෙනුම ලබා නැවත පැමිණ වැට ඒ සබිත් වූ නිසා නැවත විවාදය ආරම්භ වෙයි යහන්න වෙයි. මම රට වෙයි ඇයි? යස්සවන්සේ දිව්‍යන් වහන්සේගේ නීතිය කොට කරමින් සිටියේ නැත. උන්වහන්සේ එය ඉටු කරමින් සිටියේ. උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන් සබිත් දවසේ ස්වාමීන්ගේ පවසේ සැක. මතුව 12:8 ස්වාමින් යනෙන් අදහස් කරන්නේ සබී සැබෑ අභිප්‍රාය ඉගෙනීමට සහ මිනිසුන් එකතු කළ බැරූ වයගොස් ඉවත් කිරීමට උන්වහන්සේට අයිතිය ඇති බවයි. උන්වහන්සේ සේව කළ විට උන්වහන්සේ තොර විසින් දැනටමත් ලබා දී තිබූ පදනම මත සිට ගත්තේ එනම් දියව සහ අවශ්‍යත්වය. තවද උන්වහන්සේ අනාගතවපතුවරුන් පොරොන්දු වූද එකතු කළ සැක පීඩිතයන්ට නිදහස් අන්ධයන්ට පෙනුම් නම් සිටි අයට නිදහස් කිරීම.
යසේ 58 හොය යසේ 61 ලෝක 4 18 උන්වහන්සේ ආව පස්කී තැබුවේ නැත. උන්වහන්සේ එහි හදවත් පෙන්වා සැක. උන්වහන්සේ ශුද්ධකම් ලිහිල් කළේ නැත. උන්වහන්සේ දමයෙන් ලිහිල් කළ සැක. උන්වහන්සේ සේව කරන අතරතුර උන්වහන්සේ ඉගෙනව ආකාරය බලන්න විවේචකයන් වඩිව් ගැන පවසවටේ උන්වහන්සේ දෙව්මලිගවන් පිළිතුරු දෙන සැක. පූජ්‍යකවරු සබිත් අපවතුර කළත් වරදක් නැති එහෙත් දෙව්මලිගවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටි. මතුව 12 පිහි හොයි. මේකින් සුදු දෙව්මලිගව සේවයේ වරදක් නොමැතිව සබුතිදද පවතින බැවින් දෙව්මලිගවට වඩා උතුම් තෙන්වහන්සේගේ සේවයේ සබුතිද පව කොපමණ වැඩියෙන් පැවතිය යුතුද? ඔවුන් නිතිරිතිගෙන තාරක කළ විට උන්වහන්සේ ඔවුන්ව යහපත්කම සරල පර්ශනය වෙතගෙන ආවයි. යහපත් කිරීමටද නැතහොත් නුපුර කිරීමටද? ජීවිතේ බේරා ගැනීමටද නැතහොත් මර දැමීමටද? මරිකිතෙන් 4 ඔවුන් සබිතද සතුන් රැකබලගත වෙටි ගොවියෙක් විතරට ගෙන යාම බැටළුවක් වලකින් ඇද ගැනීම අවුරුදු 18ක් බැඳි සිට ආබරහිමගේ දියණියක් වෙනුවෙන්වත් ඊතරම් සැලකිල්ලක් දැක්වීමට උන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ලෝක 10න් 15,000. ඔවුන් තිරිසන්නට පෙන්වා කරුණාවෙන් මිනිසුන්ටද පෙන්විය යුතුයි. දෙයව ගොවියෙකුට සුදුසු නම් ඒ නියතු වශයෙන්ම සතුරෙකුටද සුදුසුය. යහන් 5 18 හා උන්වහන්සේගේ දැඩි වචන අපට ඇස් මගේ පියනන් මෙතෙක් කළේ වැඩ කරන සැක මත වැඩ කිරීම ලෝකයේ එකට තබා ගැනීම හුස්ම දීම හදවත් ගෙහිම දිව්‍යන් වහන්සේගේ නඩත්තු කිරීම කාර්යයේ සබුදිද නතර නොවේ. එය සමානී ශර්මයෙන් නොවේ. එය සැලකිල්ලය. යස්සවහන්සේ සබුදිද සේව කරන විට උන්වහන්සේ පියනන් වහන්සේගේ නොනවතන යහපත්කම් පිළිබඹු කරයි. උන්වහන්සේ විවේකයේ නොසලක හැරෙන්නේ නැත. උන්වහන්සේ වෙයිසට පත් ශරීරවලට සහ බීරු වූ හදවතවලට සැබ විවේකය ගැන එය මතුවේ කළ වස 8 වස නොවේ. උන්වහන්සේ සීමාවක් පග දමන්නේ නැත. බැටළුවන්ට ආරක්ෂිතව විතරමට හැකිවන පරිදි උන්වහන්සේ දොරටුව විවෘත කරයි. සබිත් සේවය කිරීම හිතු. ශුද්ධ ලියවෙල්ල බොහෝ විට අංකහරා සලකුණු ලෙස කතා කරයි. හිත පිරිනත්වයේ රහසෙන් කියයි. සබිත් සලකුණු වල සම්පූර්ණ කට්ටලැක් කරමින් යස්සවහන්සේ සම්පූර්ණ අර්ථයක් පරිගශකාරය. සබිත් සතුට නිදහස් සේවය සහ ජීවනය සඳහාය සත්පත් දවසමෝම විවේකයේ දස ආපසු බලය නිකමයම් 20 8 සිට 11 සහ දස්කමින් මැදිම දස ආපසු බලය. දිවිතේ කතාව 5 12 සිට 15. උන්වහන්සේගේ සබිත් කාර්ය අනාගතයේ දෙස බලය හබරවරුන්ට ලිය ලිපිය දිව්‍යන් වහන්සේගේ සිනගට සබිත් විවේකයක් ලෙස හඳුන්වන විශාල විවේකය වෙතට යූ හබරව 4 නෙවෙයි 10. සේම සේවයකම පැමිණීමට ඇති රජයේ පෙරදසුනක් එහිදී කර වූ අය මාවක් මින් පැන නගින් අතර ගල අයගේ දිවි ගායන කරයි. යාසේ 35 පිහි හුවේ. සබිත් අවසානයක් නොවේ. එය සලකුණක්. යස්සවහන්සේ එම සලකුණු ළඟ සිටගෙන ඉදිරියට ඇති මාර්ගය පෙන්වා දී. උන්වහන්සේ සබිත් කුඩ කරන බවත් තමන් වහන්සේ දිව්‍යන් වහන්සේට සමාන කරන බවත් යහන් 5 18 හෝ අපට ඇසින් චෝදනාවටද අපි මුහුණ දිය යුතුයි. එම විකය කණ්ඩේ අපට ලබා දුන්න උන්වහන්සේගේ විරුද්ධව දින්ගේ මිනිසමස ස්වර්ගයේ තීන්දුව නොවේ. උන්වහන්සේ නීතිය සහ අනුගතවක තුරුන් සම්පූර්ණ කිරීමට පැමිණ සැක. මතුව 5 දෙහොත් උන්වහන්සේ ආවේ ආරක්ෂා කළ නමුත් දවස් 12ක් බවට පත් කළේ මිනිසු විසින් සූදන ලද වටවල් වලට උන්වහන්සේ නැඹුරු වී නැත. තොරව මෙසි පැවසියේ සමානයේ වැඩ නොකරන්නේ ශුද්ධ රැස්වීමක් සඳහා රසවන්නේ නියම කරන ලද පූජා ඔප්පු කරන්නේ. නිකමයම් 20 දිහේ ලෝ කතාව වසිතන තනින් ගණන් කතාව වෙස 8 නෙවෙයි දිහේ. අනගතවකුතුරු මසේ පවස්තල් බැදීම ලිහිල කරන්න දියාව පෙන්වන්න යුක්තිය ගල යන්නට හෙරෙන්න. යසේ 58 මේක හොය 8. යස්සවහන්සේ හරියටම එහි සිටේ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන වැඩි වන්නේ සංසුන් ලාභ අපේක්ෂා කරන බුර දරුණු ආකාරයේ වායු. උන්වහන්සේ වෙළඳ ගන්න වැඩි වන්නේ දිව්මලිගව ආකාරයේ සහ දියාව ආකාරයේ වායු. එනම් නීතියම් පිළිගන්න ආකාරයේ වායු.
පරිසරුන්ගේ සබිත් සීමාවන් පහත සඳහන් කාර්යකාරකම් තහනම් කළේය. ලුම් මග දැම්ම සා ඉරම ව්‍යාපාරික ගනුදෙනු පැවැත්වීම සොප්පු යම් ඉවුම් පහම් පිලිස්සම් හා ගින්නක් දළුවමින් ගිවත් වගව වෘද සිදීම පොදු ස්ථානයක අඩුහායකට වඩදුරට යමක් රැගෙන යාම ඔබ අතින් විකරුව වුවද කුස්සකින් කැඩුණු පැතරයක් බඳුනක් ඇතිමුල මාසයක් මත ඇති ඊට පන්දුම අම්ම ආහාර ගලක් ගලවැගිය බිත්තුමක් වන කිසිවක් චාලනය කිරීම. මේවා අරද ලයිස්තුවක් පමණි. වෙනස් දැකීමට ඔවුන්ගේ ලයිස්තු සහ දිව්‍යන් වහන්සේගේ වචනය ගැන සිතෙන්නේ. සබත් දවසද වැටුණු බිත්තුමක එස්වීමට පවා මිනිසුන් කනස්සල වන තරමට මිනිස් නීතිරිති වර්ධනය වී තිබුණේ. යස් වහන්සේ ඔවුන්ව සබේ අර්ථය වෙත ගෙන ආසක. එනම් නමස්කාරය දේව විවේකය සා පෙරිතේය. දැන් අපි සියල්ල එකට තබ සබිත් දවස ස්වාමින් යන්නේ අර්ථය බලුම්. මසයිස් වහන්සේ ලෙස දිනයල හිත 10-14 සඳහන් මනුෂ්‍යපුත්‍රයන් ලෙස පළවෙනි සබිත් පෙළවෙත් නිර්වචනය කිරීමට උන්වහන්සේ පියනුන් වහන්සේගෙන් අධිකාරය දැරියේ. උන්වහන්සේ දෙව්මලිගවට වඩා උතුම්ය. එබැවින් දෙව්මලිගව තොරකය උන්වහන්සේට අයත්ය. උන්වහන්සේ සැබෑ මහා පූජ්‍යකය. එබැවින් පූජ්‍යක සේවය උන්වහන්සේට සුදුසුය. උන්වහන්සේ යහෝවාගේ සේවකය. එබැවින් දියව උන්වහන්සේගෙන් ගරය. උන්වහන්සේ විවේකය දින තින්වහන්සිය. එබැවින් වීසට පත් අය පැමිණ දවස පොරොන්දු වූද සොයාගැනත්. සබිත් ඇතුළු නීති අර්ථ නිරූපණය කිරීමට යතුර උන්වහන්සේ සතුව ඇති. නමුත් ඊට වඩා වැඩිය සබිත් පොරොන්දුව සැබ කිරීමට බලය උන්වහන්සේ සත්‍ය. උන්වහන්සේ විවේක ගන්නගේ පමණක් පවසන්නේ නැත. උන්වහන්සේ විවේකය ලබාදී. එසේනම උන්වහන්සේගේ පියවර වලින් අපි රැගෙන යන්න කුමක්ද? යහපත් කිරීම කිසි විටකත් සබිත් කොඩ නොකරන බව අපි ඉගෙන ගැනීමි. ජීවිතේ බේර ගැනීම රැඳවීම සේව කිරීම වැටුණු අයව ඔසවා තිබීම බොඩි ගැන්වෙන පිළින් අයට ආහාර දෙම මව දවසට ගෞරව කරේ. දේව හුස්ම හිරි කරන නැති දිව්‍යන් වහන්සේගෙන් නොවන බව අපි ඉගෙන ගැනීමි. මෙම දවස සඳහා දිව්‍යන් වහන්සේගේ හදවත සෑම දවසක සඳහාම ඇති උන්වහන්සේගේ හදවතුම බව අපි ඉගෙන ගැනීම. ශුද්ධකම් කරුණාවට සම්බන්ධ කිරීම සතියේ පිරිමේට සම්බන්ධ කිරීමය. සහ සත්පත් ලකුණු විශාල දයක් වෙතට යොමු වන බව අපි ඉගෙන ගැනීමි. යස් වහන්සේ සබිත් දිනවලදී සේව කරන විට උන්වහන්සේ පැමිණීමට ඇති ලෝකයේ වෙතට ජනලයක් විවෘතකාරය එහිදී මොවම විවේක ගෙන ගායන කරන ඇති. සබිත් සත්පත් පහන්න අවසන් නොවේ. එය මසයිස් රජයේ ඉතිහාසයේ මහත් සතුවන් දිනය සහ ඊටත් එහින් 8 වන නවමවම උදව් දෙසට යොමු කරයි. අපගේ ඊළඟ උදෑසන එළියෙන් එම ක්ෂිතිජය අනුගමනය කර සබිත් දවස ස්වාමින් වහන්සේ මුළු කතාවම නිවසට ගෙන එන ආකාරය බලමු. යොචිරුව පියනන ඔබගේ පැතිර යනවා එව්වට අපි ඔබට ස්තුතිවන්ත වෙමි. ස්වාමින්වනි ඇස්ස ක්‍රිස්තුස් වහන්සේ සබිත් යන සැබ විවේකයේ බව පෙන්වීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වීම. ඒ අසනීපයෙන් සේවයේ දස්කම නිදහස් සහ මරණයට එරෙහිව ජයග්‍රහණය. ඔබගේ පැතිරීමෙන් තුලින් දැනට පවා අපට මෙම විවේකය ලබා දීම ගැන පියන ඔබට ස්තුතියි. ඉක්මනින් පැමිණීමට ඇති සතිය ලෞකික වියපත් විවේකයේ දස අපි බලන විට බලාපොරොත්තුවෙන් අපගේ හදවත් පුරවන්න. අපි ඔබට පරිශ්වාස කර විශ්වාසයෙන් බලා සිටීම. ක්‍රිස්තුස් වහන්සේගේ නමයෙන් අපි යාචනා කරන්නෙමි. ආමීන්.